Like it? Hello guys. අද මං ඇවිල්ලා තියෙන්නේ කිම්ස් වලට. මේක ලේක් එකක්. මම පෙන්නන්නම් කිම්ස් වල අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. දැන් වෙලාව උදේ 11ට විතර ඇති. මං ඉක්මනට ලෑස්ති වෙනවා. මම ලොකු මේකප් එකක් දාන්නේ නැහැ ඇත්තටම. පොඩි ටච් අප් එකක් විතරයි දාන්නේ. මොකද පොඩ්ඩක් අද රස්නේ කියන්නේ 28ට වගේ අද තියෙන්නේ කිම්ස් වල. සාමාන්‍යයෙන් මං කොහේ ගියත් මේ මේකප් රුටීන් එකම තමයි මං කරන්නේ. මේකට පොඩ්ඩක් වැඩි වෙන්නේ ෆවුන්ඩේෂන් ඇඩ් කරන එක විතරයි. නමුත් අද ටිකක් සනි ක්ලයිමේට් එකක් තියෙන නිසා මම ෆවුන්ඩේෂන් යූස් කරේ නැහැ. මම පොඩ්ඩක් කන්සීලර් එක පාවිච්චි කරා මගේ ඩාර්ක් අයි සර්කල්ස් ටික මකා ගන්න. රැපනේ තරුවත් දිස්නෙන්නේ නුඹ කෝ කියා ඇසුවා එදා මාගවින් තනියයි වැළපෙන්නේ කඳුලින් සදා මල්දම් ගොතා හිරිවැටුණු අපි කිම්ස් වලට යන අතරමඟ සුපර් මාකට් එකක නැවැත්තුවා කන්න මොන හරි සහ බොන්න මොන හරි ගන්න. ඉතින් අපි ඔක්කොම ෆ්‍රෙෂ් ජූස් ගත්තා. මේව ඔක්කොම sugar free. ඇසුවා එදා මාගවින් තනියයි වැළපෙන්නේ කඳුලින් සදා මල්දම් ගොතා හිරිවැටුණු සඳසයා නිදිවර පුරෑමා තනි වෙන්න හදවත් දැන් හිඟයි වැහි බිඳු වැටෙනවා. Hello, welcome to the Kimse. ඔන්න විනාඩි 55ක ඩ්‍රයිව් එකකින් පස්සේ අපි කිම්ස් වලට ආවා. දැන් අපි මේ යන්න හදන්නේ කිම්ස් වල තියෙන ලේක් එක බලන්න. අපි ගිහින් බලමු කොයි වගේද එතන විව් එක තියෙන්නේ කියලා. ඔයාලට ඈතින් පේන්නේ ඇල්ප්ස් කඳු පන්තිය. හරිම ලස්සනයි. මනලෝල රංගසේනා අදේසියුම් වදාරා නැවතිලානේ. මෙතන නාන්න කරන්නත් පුළුවන්. මම හිතන්නේ ටුවරිස්ට් ආකර්ෂණීය දිරාගෙන තියෙන ජර්මන් වල තියෙන හරිම ලස්සන ලේක් එකක් මේ. හිරිවැටුණු සඳසයා නිදිවර පුරෑමා තනි වෙන්න හදවත් දැන් හිඟයි වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී විඳිමේ ආදරේ. අපි මෙතන පැය 4-5ක් ටයිම් එක ස්පෙන්ඩ් කරා. ඒ වුණාට අපිට දැනුනේවත් නැහැ. හරි ලස්සන මතක ගොඩක්, හරි ලස්සන හැඟීම් ගොන්නක් අපි අපේ ජීවිතවලට කිම්සි වලින් එකතු කරගත්තා. කඳුලින් සදා මල්දම් ගතා හිරිවැටුණු සඳසයා නිදිවර පුරෑමා තනි
మనలోల రంగసేన అదేసియం వదారా నెవతిలా నెవతిలానే బరాස කියන గీత సెమిన్నె సెన్నె మాత్ర పెటలిలా పెటలిలానే හිරිවැටුණු සඳසයා නිදිවර පුරමා තනිවෙන්න හදවත් දැන් හිඟයි වැහිබිඳු වැටෙනවා නම් සලෙනවා නම් මොහොතක් නිවිවිදිනේ ආදරේ Show me the paper. The cake. The sandwich, big sandwich. ඔන්න තවත් සුන්දර දවසක් මේ විදිහට නිමා වුණා. තවත් මතකයක් එක්ක අපි හම්බ වෙමු ඊළඟ vlog එකෙන්. Bye bye.